හරි ළමයි. ළමයි මේ ප්‍රශ්නේ නහන්නේ පරිගණකවල භෞතික ප්‍රමාණය කුඩා වීමට ප්‍රධාන හේතුව වූ නිපැයුම කුමක්ද කියන එක. මුල් කාලේ පරිගණක භාවිත කළේ රික්ත නල vacuum tubes. ඒවා විශාල උණුසුම් සහ විදුලි බලය වැඩි ලෙස භාවිත කරන දේවල්. ඒ නිසා පරිගණක විශාල වුණා. පසුව අනුකලිත පරිපථ integrated circuits හඳුන්වා දුන්නා. IC එකක ට්‍රාන්සිස්ටර් දහස් ගණනක් එකම කුඩා පරිපථයකට එකතු කරලා තියෙනවා. ඒ නිසා තමයි පරිගණක කුඩා වුණා, වේගය වැඩි වුණා, විදුලි බල භාවිතය අඩු වුණා. බස්සය කියන්නේ දත්ත ගමන් කරන මාර්ගයක් විතරයි. රෙජිස්ටර් කියන්නේ CPU ඇතුලේ කුඩා මතක. solid state memory දත්ත ගබඩා කිරීමට උදව් කළාට පරිගණකයේ මුළු ප්‍රමාණය අඩු කළ ප්‍රධාන හේතුව ඒක නෙවෙයි. ඒ නිසා පරිගණකවල භෞතික ප්‍රමාණය අඩු කිරීමට ප්‍රධාන වශයෙන් දායක වූ නිපැයුම අනුකලිත පරිපථ තමයි.